සුපුරුදු ලෝගෝ එකකින් යුනික් පෙනුමක් එක්ක ආපු තවත් ඉන්දියන් නිලියක් ගැන තමයි අද අපි ඔයාලා එක කතා කරන්න යන්නේ. Hyundai එහෙම නැත්නම් Hyundai එහෙම නැත්නම් Hyundai කියලා හඳුන්වන කොරියන් බ්‍රෑන්ඩ් එකෙන් ඉන්දියාවේදී මැනුෆැක්චර් කරලා ලංකාවට එන මේ වාහනේ තමයි Hyundai Venue N-Line කියන්නේ. Hyundai Venue කිව්වම ලංකාවේ අපේ සාමාන්‍යයෙන් අඳුරන වාහනයක්. හැබැයි මොකද්ද මේ N-Line කියන්නේ? අද එපිසෝඩ් එකත් එක්ක මේ ඔබේ වාහන සිහිනය සැබෑ කරන ලංකාවේ එකම සෙවන රිය7 සමගින් මම නිපුල් දෙමින්ද. ඉතින් මේ අලුත් Hyundai Venue N-Line කියන්නේ ස්පෝටි ඇටිටියුඩ් එකක් එක්ක එන මිනි SUV එකක්. එහෙම නැත්නම් crossover වාහනයක්. අපි දන්න day to day practical compact crossover එක වෙන Hyundai Venue එකෙන් පොඩ්ඩක් එළියට ගිහින් N-Line එකත් එක්ක හොඳ ස්පෝටි appearance එකක් සහ vibe එකක් මේ වාහනේදී අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේ වාහනේ look එක විතරද ස්පෝටි ගතියක් කොහමද වගේම මාකට් එකේ තියෙන අනිකුත් Indian imported Toyota Tizer, Kia වාහන සහ අනිකුත් වාහනත් එක්ක මෙයා කොහොමද කම්පෙයාර් වෙන්නේ කියලා. ඉතින් මේ වාහනේ අද අපිට ලබා දුන්නේ Sahara Motors ආයතනය. මේ වගේ Indian වාහන වගේම Japanese සහ Thailand වාහනත් බොහොම හොඳ වගකීමක් සහ සේවාවක් එක්ක ඔයාට හොඳ මිලකට එයාලගෙන් ලබා ගන්න පුළුවන්. පල්ලෙහා ඩීටේල්ස් වලට කතා කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්. මුලින්ම 2019 දී ඉන්ට්‍රොඩියුස් වෙච්ච මේ Hyundai Venue එකට 2021දී මේ N-Line එක එකතු වෙලා 2024දී රීෆ්‍රෙෂ් ෆේස්ලිෆ්ට් එකක් එක්ක තමයි දැන් අපිට මාකට් එකේ හම්බ වෙන්නේ. ඒකත් එක්ක හොඳ ස්පෝටි ලුක් එකක්, ඇඩිෂනල් ෆීචර්ස් ගොඩක් මේ වාහනේට එකතු වෙලා තමයි ඔයාගේ අතට හම්බ වෙන්නේ. වාහනේ performance details වලට ආවම අපිට 1000cc Kappa Turbo GDI engine එකක් PS 120ක බලයක් සහ නිව්ටන් මීටර් 172ක ටෝක් එකක් එක්ක ලැබෙනවා. 6 ස්පීඩ් මැනුවල් හෝ 7 ස්පීඩ් DCT ට්‍රාන්ස්මිෂන් එකක් එක්ක අවైలබල් වුණාට ලංකාවේ මැනුවල් වාහන නම් නැහැ. ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් ට්‍රේන් එකක් තමයි තියෙන්නේ. අනිත් ගොඩක් ඉන්දියන් වාහන වගේ මේකත් ඇවරේජ් 18.5 to 20 kilometers per liter වගේ ෆියුල් කන්සම්ප්ෂන් එකක් තියෙනවා කියලා තමයි රිපෝට්ස් වල තියෙන්නේ. ෆියුල් ටැන්ක් එක ලීටර්ස් 45යි. වාහනේ එක්ස්ටීරියර් ඩිසයින් එක ගැන කතා කරන්න ගත්තම Hyundai new design language එකත් එක්ක හොඳ bulky and sporty look එකක් සහ පොඩි futuristic look එකක් mix වෙච්ච design එකක් තමයි පේන්නේ. අපිට single color එහෙම නැත්නම් monotone හෝ dual tone එහෙම නැත්නම් two tone paint job එකක් black roof එකක් එක්ක ලබා ගන්න පුළුවන්. මීට අමතරව N-Line logo එකත් එක්ක එළියට පුම්බලා sporty විදිහට තියෙන wheel arches front and black silver skids plates වාහනේට හොඳ ස්පෝටි ලුක් එකක් ගෙනල්ලා තියෙනවා. මීට අමතරව Hyundai Venue N-Line exterior design එකේ iconic features විදිහට ඔයාලට පේන twin horn LED DRLs, quad beam LED headlamps, horizontal LED positioning lamp එක, front and black claddings, red stripe එකත් එක්ක තියෙන N-Line exclusive liveries, red brake calipers, 17-inch diamond cut alloy wheels, electric sunroof, roof railings වගේම rear design එකට ආවම උඩින් හම්බ වෙන බොහොම iconic rear spoiler එක, horizontal lamps, dual exhaust pipes, reflectors මේ වගේ ගොඩක් දේවල් එක්ක වාහනේ ඩිසයින් එක නියමෙටම යුනික් කරලා තියෙනවා.
මේ යුනික්නස් එක සහ ස්පෝටිනස් එක වාහනේ ඉන්ටීරියර් එකටත් අරන් එන්න අමතක කරලා නැහැ. ලෙදරෙට් සහ ප්ලාස්ටික් මික්ස් ඉන්ටීරියර් එකක් එක්ක ස්පෝටි එක්සයිටින් ඉන්ටීරියර් එකක් මේ වාහනේට හම්බෙලා තියෙනවා. කොහොම හොඳ ප්‍රක්ටිකල් සහ ස්පේෂස් කැබින් එකක් එක්ක එන්ලයින් එක්ස්කලූසිව් ස්ටීරිං වීල් එකක් තමයි හම්බවෙන්නේ. මේ ස්ටීරිං වීල් එකේ නොබ්ස් දෙකෙන් අපිට ඩ්‍රයිව් මොඩ්ස් 3ක් ඊකෝ, නෝමල් සහ ස්පෝර්ට් යන වෙනොත් ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් මොඩ්ස් 3ක් සෑන්ඩ්, මඩ් සහ ස්නෝ යන වෙනොත් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම පැඩල් ෂිෆ්ටර් සහ එන්ලයින් එක්ස්කලූසිව් ගියර් ෂිෆ්ට් නොබ් එකකුත් ලැබෙනවා. තවත් අයිකොනික් ෆීචර් එකක් විදිහට 62.5 cm මැසිව් ඩුවල් පැනරොමික් කර්ව්ඩ් ඩිස්ප්ලේ එකක් ලැබිලා තියෙනවා. ස්ප්ලිට් ස්ක්‍රීන්ස් විදිහට වැඩ කරන මේ ස්ක්‍රීන් එකෙන් නැවිගේෂන්ස්, Apple CarPlay සහ Android Auto, සරවුන්ඩ් view කැමරා ඇතුළු ඔප්ෂන්ස් රාශියක් වගේම ඩිජිටල් ඩ්‍රයිවර් ක්ලස්ටර් එකෙන් සේෆ්ටි ෆීචර්ස්, ටයර් ප්‍රෙෂර්, turn by turn navigation notifications ඇතුළු driver related information රාශියක් ලබා ගන්න පුළුවන්. මීට අමතරව voice enable smart electric sunroof එකක්, blind spot view monitor එකක් සහ voice recognition commands 400කට වැඩිය මේ වාහනේ include වෙලා තියෙනවා. single climate control panel එකක් තමයි හම්බ වෙන්නේ. හැබැයි rear AC vents වගේම front row ventilated seats උත් ලැබෙනවා. තවත් ගොඩක් මේ බජට් එකේ වාහනවල හම්බ වෙන්නේ නැති ස්මාර්ට් aroma diffuser එකකුත් තියෙනවා. මීට අමතරව crash bar එකක් වගේ Wrangler style area එකක් සහ coffee table inspired cup holder area එකක් එක්ක sunrise red ambient lights එක්ක හම්බෙලා තියෙනවා. premium 8 speaker Bose sound system එකකුත් තියෙනවා. rear passenger comfort එක වැඩි වෙන්න rear window sunshades වගේම leg room වැඩි කරන්න scooped front seat back එකක් තමයි තියෙන්නේ. ඒ වගේම rear seats 2 steps වල recline කරන්නත් පුළුවන්. මීට අමතරව magnetic wireless pads, glove box cooling, Type C ports ඇතුළු options රාශියක් මේ වාහනේ තියෙනවා. safety වලට ආවමත් standard airbags 6ක් එක්ක advanced safety features 70කට වැඩිය මේ වාහනේ තියෙනවලු. front and rear camera සහ radars, surround view camera, electronic parking brake සහ auto hold, HAC වගේ standard features එක්ක level 2 ADAS safety features වෙන driver attention warnings, cross traffic warnings සහ avoidance assist, smart cruise control, lane following assist ඇතුළු එකී මෙකී features ගොඩක් මේ වාහනේ සතු වෙනවා. Indian කිව්වට ගෙවන ගානට සෑහෙන හොඳ වටිනාකමක් මේ අලුත් sub 4 meter crossovers දැන් ලබා දෙනවා. ඔයාලා මොකද හිතන්නේ කියලා කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. වාහනේ ලබා දුන්න Sahara Motors ආයතනයට ස්තුතිවන්ත වෙන ගමන් අපි අදට ගිහිල්ලා එන්නම් මේ ඔබේ වාහන සේනය සැබෑ කරන ලංකාවේ එකම 7 ප්‍රිය සමන සමගින් මම නිපුල් දෙමින්ද.